Good morning my buddies and welcome to my channel. ඔන්න ඉතින් අද ඩේ බ්ලොග් එකක් රෙකෝඩ් කරා මම. මුලින්ම කරන්න ඉතින් ඇඳ හදන්න කලින් මෙන්න මේ කට්ටියව පොඩ්ඩක් අවුෙන් තියෙන එක. මෙන්න මෙයාවත් ඊට පස්සේ මං අවුෙන් පොඩ්ඩක් තිබ්බා. දැන් යමු අපි ඇඳ හදන්න. ඊට පස්සේ බෙට්ටි එක තමයි දැන් අරගන්නේ. ඒකත් අරගෙන මෙයාලා දිහා බල ඉන්නවා. ඉතින් බඩීස් මෙන්න මේ කප් එක ගැන මගේ යාළුවෝ එහෙම ගොඩක් මගෙන් අහලා තිබ්බා කොහෙන්ද ගත්තේ කීයද එහෙම කියලා. ඒත් මේක මම ගත්ත එකක් නෙවෙයි. මේක මගේ බර්ත්ඩේ එකට gift එකක් විදියට හම්බ වුණේ. මේකයි අර ඔයාලා දැකලා ඇති මැටි වලින් හදපු බොටල් එකකුත් තිබ්බා. ඊට පස්සේ මම මේ විදිහට රෙදි ටිකක් හදලා නාන්න ආවා. මම මේ ෂැම්පූ එකයි මේ කන්ඩිෂනර් එක තමයි යූස් කරන්නේ. දැන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ළඟදී තමයි මේක යූස් කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ මම කාලා මං ආවා ඩ්‍රෙසින් ටේබල් එක ළඟට. ගෙදරට වෙලා හිටියත් පිළිවෙලට ලස්සනට ඉන්න තමයි මං කැමති. ඒක ඔයාලට වගේම ඔයාලගේ වටාපිටාව ඉන්න කට්ටියටත් ඒක ඉෆෙක්ට් එකක් තියෙනවා. මොකද ඔයාලා ලස්සනට ඉන්නවා කියන්නේ දකින්න කෙනා ඔයාව ලස්සනට දකිනවා. එතකොට ඒක ඉෆෙක්ට් එක ඔයාටයි එයාටයි දෙන්නටම ලැබෙනවා. මට පුංචි කාලේ මතකයි අපි ග්‍රේඩ් 10 නෙවෙයි 8 වල ඉදිද්දී අපේ මැත්ස් ටීචර් කිව්වා මෙහෙම කතාවක්. ඔයාලා උදේම හැරිලා යද්දී කොණ්ඩේ හරි පීරලා යන්න කියලා. ඒකට හේතුව තමයි ඕනම කෙනෙක් කැමති තමන්ගේ දවස ලස්සනට පටන් ගන්න. එතකොට ඒකට වටාපිටාව තමන්ගේ වටාපිටාවේ ඉන්න අයගේ ඉෆෙක්ට් එකකුත් ඒකට තියෙනවා. ඊට පස්සේ ළමයි නෑවා කියලා නෑ මම මේ සව් හදලා තිබ්බා. ඒකත් බිව්වා. මොකද මේ දවස්වල හරිම උෂ්ණයි. ඊට පස්සේ මම්මගේ ප්ලේලිස්ට් එක දාලා ඒක පොඩ්ඩක් අහන් හිටියා. guys උදේ මන්න ආපු පාර මේ දවස් ටිකේ පුදුම රසණියක් මෙහෙට තියෙන්නේ. ඒ නිසා ආයෙ වොෂ් එකක් දාගත්ත 3ට විතර. ඊට පස්සේ දැන් මේකත් ඉවර වෙලා අපිට ස්ටඩීස් ටිකක් කරන්න තියෙනවා. ඒ ටික කරන්න ඕන. ඒ කියන්නේ බුක්ස් දෙකක් ලියන්න තියෙන්නේ. ඩ්‍රග් බුක් එකයි පෝර්ට්ෆෝලියෝ එකයි.
මෙන්න මේ ටික තමයි ඊට පස්සේ කරන්න තියෙන්නේ. දැන් මං මගේ ඉවනිං ටී එකත් හදාගෙන ආවා. ඔය අපේ මල්ලි කොණ්ඩේ හදනවා ඇවිල්ලා. දැන් වෙලාව 3:42යි. දැන් වෙලාව 3:42යි. ඉතින් මේ ලියපු ටිකම මට තව ටිකක් කන්ටිනියු කරගෙන ලියන්න තියෙනවා. ඊට පස්සේ ඩ්‍රග් බුක් එකක් තියෙනවා. ඒකත් ලියන්න ඕන. ඒක ලියලා ඉවර වෙලා අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. yes. දැන් මම මේ හොදලා තියෙන දෙති ටික නවලා අල්මාරියට දාන්න යන්නේ. ඒ වැඩේ ඉවර කළා අපි හිතුවා චුට්ටක් ටවුන් එකට ගිහින් එන්න කියලා. චූටි බඩු වගේක් ගන්න. මම සාමාන්‍යයෙන් ටවුන් එකට කියන්නේ ඔය කීස් එකට වගේ යනවා නම් යන්නේ. මේ මට ඕන කඩචුරුවනම නම් ගන්න. ඉතින් මේ විදිහට උදේට දවල්ට අතරමැදියට රාත්‍රියට කෑම ගන්න තියෙන හින්දා මං ආවේ මෙන්න මේ අතරමැදියට කෑම ගන්න. අයිස්ක්‍රීම් තුන ගත්තා අපි. මේකෙන් බ්ලූබෙරි මට මතක හිටියේ බ්ලූබෙරි එක. ඒක මාරම රසයි අනිත් දෙකට වඩා. අපි එකක් ෆුඩ් වීඩියෝ එකක් දෙමු. ඒක මත ගමන් ඩෙබොන්ස් එකටත් ගිහින් අපි ටී ටයිම් එකට ගන්න මෙව්වා අරගත්තා. කොහොම හරි අපි පැය භාගයක් විනාඩි 45ක් වගේ ඇතුළත ආයි ගෙදර ආවා. එහෙනම් බඩිස් අදට මම බ්ලොග් එක ඉවර කරනවා. Thanks for watching and please subscribe.